අපායවල් කියලා කියන්නේ මහා දරුණු ගති තියෙන තැන්. මම මෙහෙම කියද්දී විද්‍යාව ටිකක් ඉගෙන ගත්ත මහත්ෙක් නෝන කෙනෙක් හිතන්න පුළුවන්. අන්නේ අපායවල මොන බොරු කතාවද? පින්වතුනි මමත් ගොඩාක් ඈතට විද්‍යාව ඉගෙන ගත්ත කෙනෙක්. ගුවන් යානා ඉංජිනේරුවෙක් යනකම් ඉගෙන ගත්ත කෙනෙක් මාත්. මම ඉංග්‍රීසි වල අවුරුදු 10ක් යනකම් උසස් පෙළ ළමයින්ට විද්‍යාව උගන්වපු කෙනෙක්. අලුතෙන් හොයාගන්න හැම එකක්ම උගන්වන්න ඕනේ රටේ. එහෙනම් ඔබට සමහර විට ඔබටත් වඩා හොඳට මම විද්‍යාව දන්නවා. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ පටිච්ච සමුප්පාදය කියන එක තුලින් විතරයි මේ ලෝකේ දකින්න පුළුවන්. ආන්න ඒක තුලින් තමයි පින්වතුනි මම මේ අපායව ගැන ඔබට කියන්නේ. ලේසි පහසු දෙයක් නෙමෙයි. ඇඟ හිරි වැටිලා යනවා පින්වතුනි. ඇඟ හිරි වැටිලා යනවා. මේ මිනිස්සු කරගන්න මෝඩ වැඩ නිසා. මේ පුංචි දේවල් පින්වතුනි හිතන්නේ නැතුව දන්නේ නැහැ. ඒකයි තියෙන ප්‍රශ්නේ. දන්නේ නැතිකම. මිනිස්සු දන්නේ නැහැ. දන්නවනම් මිනිස්සු මේවා කරන්නේ නැහැ. ඒකයි මම ඔබට කියන්නේ මේ තථාගතයන් වහන්සේගේ දහම සැඟවුනොත් මහා අපරාධයක් වෙන්නේ.